බලූන් එක යනවා වතුරේ. Hello lovelies, welcome back to my channel. අපි ලෝකේ කොහෙ ජීවත් වුණත් ලංකාවට නිවාඩුවට ආවම ලංකාවේ තියෙන සුන්දරම ස්ථානවල සුවය අත්විඳින්න යන්න ඉතින් අමතක කරන්නේ නෑනේ. ඔන්න ඉතින් අපි ලංකාවට ලියන බබාව එක්කගේ පළවෙනි වතාවේ එයාවත් සුන්දර හිත නිවෙන නිදහසේ වැල්ලේ ඇවිද යන්න පුළුවන් විදිහේ තැනකට එක්කන් ගියා. ඒ තමයි ගාල්ලේ උණවටනේ තියෙන ජංගල් බීච් එක. ඉතින් මේ ගමනට එයාගේ අයියා බබයි එයාගේ සීයයි සහභාගී වෙච්ච නිසා එයා ගොඩාක් සතුටු වුණා. ඉතින් අපි වැඩි කතා බහ නැතුව අපේ vlog එකට යමු. ජංගල් බීච් යන්නේ Mau? Okay, kita jungle beach and back on the road. Beach, we are coming. ලස්සන පාරක් තියෙන ගල් වලින් ලස්සනට බහින්න පරිස්සමෙන් ළමයි. නාලා ගැන හිතන්න එපා. ලස්සනයි මේ බබා. ලස්සනයි නේ? කොරල් පාර යන සීඝ්‍රයෙන් විනාශ වී යන සංවේදී පරිසර පද්ධතියකි. ඒ රැක ගැනීම අප සැමගේම යුතුකමක් සහ වගකීමකි. ඒක හින්දා අපි අරන් එන පොලිතීන් ප්ලාස්ටික් ඔක්කොම අරගෙන යන්න. තියලා යන්න එපා. ගොඩක් අය තියලා ගිහිල්ලා තියෙනවා. එක්කෙනෙ බීච් එක දැක්කා. චූටි මණික බය වෙන්න එපා.
පුතු චූචු මණික මේ රැල්ලනේ සීතයිද එවන් පුතු සීතයිද උදේ නිසා අපි උදේම ආවා උදේ 9ට අපි එද්දිනෙට කවුරුත් නැහැ අපි කට්ටිය විතරයි මාර සැරයි හැබැයි අද සුද්දක් කොහොද පුළුවන් විදිහට එන්ජොයි කරනවා අපේ දඟමාල නම් බහලමයි ඉන්නේ දැන් රැල්ලට පයින්නෝ අයි අපි හැමෝටම හැංගිලා තියෙනවානේ මිනිස් ජාතිය ජීවත් වෙන්නේ සහ වැඩෙන්නේ සම්පූර්ණයෙන්ම මේ මිහිතලයේ මත පමණක්ම රඳා පවතිලා කියලා. ඒත් අවසනාවකට වගේ අපි පොළොව තලයෙන් කොච්චර ඈත් වෙලාද කියනවනම් අපි අපේ සපත්තු දෙක ලෙහලා පොළවේ ඇවිද යන්නේ නැති තරම්. අපේ ශරීරයේ ඇතිවන ලෙඩ ගොඩකට හේතුව අපේ දෙපා පොළොව තලයත් සමග තියෙන සම්බන්ධතාවය අඩුවීම කියලා ඔයගොල්ලෝ දන්නවද? පුදුමයිනේ. ඒත් සත්‍ය එයයි. ඔයාලා පාවහන් නැතුව හැමදාම දවසේ යම් කිසි වේලාවක් ඇවිද හම් වෙන්නේ අපේ ශරීරයට විශාල වශයෙන් ඉලෙක්ට්‍රෝන අවශෝෂණය වෙලා ඒවා අපේ රුධිර සෛල වලට ඇතුල් වෙලා අපේ ලේවල ගුණාත්මක භාවය ඉතා ඉහළ නංවනවා. ඉතින් දිනපතා ග්‍රවුන්ඩින් වීම මගින් අති දැවැන්ත සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අපිට අත්පත් වෙනවා. ඉතින් ලව්ලිස් පාවහන් නැතුව හැකි සෑම විටම ස්වභාව ධර්මය සමග සම්බන්ධ වීමට මා ඔබට ආරාධනා කරනවා. හැමතැනම කුණු එකතු වෙලා තියෙන්නේ අරන් එන දේවල් අරගෙන ගියා නම් මේ වගේ ගොඩක් ලස්සන තැනක් පරිස්සම් කරගන්න තිබ්බා. නේද තාත්ති? මුහුදු වතුරේ බැස්ස බබාලා දෙන්නව දැන්. මාත් තාටිකින් බහින්න ඕන. Beach boy, beach boy. Beach boy! Beach boy.
අමාරුද මානික? තියෙන කීරවල් ඩ්‍රින්ක් එක මේක ලියලා තියෙන එක බලන්න ආවා. ජූස් එකක් ගත්තා වාගෙන් ගන්න. ඉතින් ලව්ලිස් ගාල්ලෙ පිටලා තියෙන මේ ලස්සන ජංගල් බීච් ඕගොල්ලෝ විසිට් කරලා තියෙනවා නම් ඉතින් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලන්ගේ විස්තර අතලක් කරලා. ඉතින් ඕගොල්ලෝ අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට එන්ජොයි කරා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් පරිස්සමෙන් ඉන්න. ඊළඟ බයි බයි.